Hello everyone, welcome back to English Snap. Today we are going to talk about notice writing. So when we are talking about notice writing, there are different categories. අපි ඉතින් අද කතා කරන්න යන්නේ notice writing ගැන. ඉතින් අපි notice writing ගැන කතා කරනකොට අපි එක එක category එහෙම නැත්නම් විවිධ කාණ්ඩවලට notice writing අපිට කරන්න පුළුවන්. So today we will learn how to write a notice for a lost item. It is an important topic for your O-level exam in Sri Lanka. ඉතින් අපි අද කතා කරන්න යන්නේ lost notice එකක්. එහෙමත් නැත්නම් ඔයාලගේ මොනවා හරි නැති වෙච්ච item එකකට notice එකක් ලියන්නේ කොහොමද ඒ lost item එක හොයාගන්නේ කියලා. Right. When you are writing a notice for a lost item, you should remember some important tips. ඔයාලා lost notice එකක් ලියද්දී ඔයාලා දේවල් කිහිපයක් මතක තියාගන්න ඕනි. So let's look at one by one what they are. First one, keep it short and clear. ඉතින් ඔයාලා lost notice එකක් ලියද්දී ඒකේ අදාළ specific information ටික ඇතුළත් කරලා ඒක ගොඩක් කෙටියෙන් සහ පැහැදිලිව ලියන්න ඕනි. Around 50 and 60 words. Next one, use formal language. ඒ වගේම ඔයාලා formal language එකක් විධිමත් භාෂාවක් එකට use කරන්න ඕනි. Next one, include key details. What, where, when, identification and contact. එතකොට ඔයාලා මෙන්න මේ දේවල් එක lost item එකක් නම් කොහෙද නැති උනේ, කොහොමද කවදද, කොයි වෙලාවෙද වගේ දේවල් මේකට ඇතුළත් කරන්න ඕනි. Next one, use proper formatting. ඔයාලා ඒක ලියද්දී හොඳ format එකක්, හොඳ ආකෘතියකට ඒක ලියන්න ඕනි. Bold or capital letters for important points. අදාළ දේවල් විශේෂණම් ඔයාලට පුළුවන් ඒවා bold කරලා උනත් ලියන්න. Next one, check spellings and grammar before finalizing. ඔයාලා මේක finalize කරන්න කලින් ඔයාලා මේකේ grammar and spellings හොඳට check කරන්න ඕනි. මොකද මේක lost notice එකක්. නැති වෙච්ච දෙයක් ගැන හොයන නම් හරිම තොරතුරු මේකේ ඇතුළත් වෙලා තියෙන්න ඕනි. Let's look at the format of the lost notice. ඔන්න lost notice එකක format එක අපි මෙන්න මේ විදිහට සරලව හදාගෙන තියෙනවා බලමු. First one, lost item. අපි lost notice එකක් ලියන්නේ එහෙනම් lost වෙච්ච item එක මොකක්ද කියලා අපිට පුළුවන් පටන් ගන්න කියන point එකෙන්. Lost item එක purse එකක් නම් a purse. Lost item එක bag එකක් නම් a bag. හැබැයි මේකට අපි තව චුට්ටක් ස්පෙෂලයිස් කරන්න පුළුවන් මොන වගේ බෑග් එකක්ද කියලා මේකේ අපියරන්ස් එක අපිට කියන්න පුළුවන් නැති වෙච්ච item එකේ. කහ පාටද, රෝස පාටද, කලර් එක වෙන්න පුළුවන්, සයිස් එක වෙන්න පුළුවන්. ඒකේ හදලා තියෙන මැටීරියල් එක වෙන්න පුළුවන්. ඔය විදියට පුළුවන් අපිට ඒක ලියන්න. ඊට පස්සේ අපිට පුළුවන් with a කියන phrase එකෙන් මොනවා එක්කද මේ බෑග් එක තිබුණේ, එහෙම නැත්නම් ඒ බෑග් එක ඇතුලේ මොනවද තිබුණේ කියලා කියන්නත් පුළුවන්. අපි ඔන්න බෑග් එකක් නැතිලා නම් අපි කියනවා with a pencil box, lunch box. ඔය වගේ අපිට කියන්න පුළුවන්. ඊට පස්සේ අපි කියනවා has been lost. මේ කියන්නේ නැති වෙලා තියෙනවා. has been lost. නැති වෙලා තියෙනවා. ඒක ඔයාලට ඒ විදිහටම use කරන්න පුළුවන්. ඊට පස්සේ නැති වෙලා තියෙන්නේ කවදද, කොහෙදද, කීයටද කියලා අපි අනිවාර්යෙන් notice එකක include කරන්න ඕනි date එක, place එක and time. day එකක් නම් අනිවාර්යෙන් අපි පටන් ගන්නේ on වලින්. on කියන preposition එකෙන්. එහෙනම් අපිට අද දවසේ උනත් ගන්න පුළුවන් on 18th of March. එහෙම නැත්නම් on poet day, on school sport meet day ඔය විදියට ගන්න පුළුවන්. place එකක් අපි in hall at භාවිතයෙන් ගන්න පුළුවන්. මොනවා හරි ඇතුළේ මොනවා හරි hall එකක් ඇතුළේ නැතිනම් උනාලට පුළුවන් කියන in the main hall. කොහෙද හරි school playground එකේ නැත්නම් at the playground කියලා ඔයාලට කියන්න පුළුවන්. And next ඔයාලා ඊළඟට කියන්න ඕනේ time එක. අපිට දැන් නැති වෙච්ච දෙයක් ගැන හරියටම time එකක් කියන්න බෑ. මොකද අපි ඒක හරියටම නැති උනේ මෙන්න උදේ 9ට, හරියටම හවස 4ට. එහෙම කියන්න බෑනේ. නැති වෙච්ච එකක් අපි හරියටම දන්නේ නැහැ. ඒ නිසා ඔයාලට ඔන්න around කියන preposition එක use කරන්න පුළුවන් වෙලාව දානකොට. around කියන්නේ හරියටම වෙලාවක් නෙමෙයි. මෙන්න මේ around 9. 9ට විතර. 9ට පමණ මේක නැති වුණා කියලා කියන්න පුළුවන්. Next one, if found, please return it to ... If found, ඒක හොයාගත්තතින් please return ඒක ආයේ බාර දෙන්න to
කියලා ඔයාලට පුළුවන් ඔය ස්පේස් එකේ දාන්න කොහෙටද බාර දෙන්න ඕනි. ඔෆිස් එකටද, පොලිස් ස්ටේෂන් එකටද, ඔන්න ඔය විදිහට ඒ බ්ලැන්ක් එක ෆිල් කරන්න පුළුවන්. next one. or contact the following number. 7 වෙනි පොයින්ට් එක ඔයාලට ලියලා එහෙම නැත්නම් මෙන්න ඒ දෙකෙන් එකක්. එහෙම නැත්නම් contact කරන්න පුළුවන් මේ notice එකේ පහළ දාලා තියෙන number එකට. next one, a handsome reward is awaiting for you. ඒ කියන්නේ ඔයාලා මේක ඕනම lost notice එකක මේ විදිහට ඔයාලට use කරන්න පුළුවන්. ඔයාලා මේක හොයලා දුන්නොත් ඔයාලට මොනවා හරි tag එකක් දෙනවා කියන එක තමයි මේකෙන් අදහස් වෙන්නේ. last one, contact person and date. මේක contact කරගන්න පුළුවන් කෙනෙක්ව කාටද කතා කරන්න ඕනි මේ lost item එක හොයාගත්තතින් කාටද සහ යාගේ තනතුරක් තියෙන මොකක් හරි අන්න ඒක දාන්න පුළුවන්. ඊට අමතරව අපිට අපි notice එක ලියන date එක පහලින් දාන්න පුළුවන්. Okay, now let's move into the question for lost notice. Right. Let's read it. You lost your bag on school sport meet day. ඔන්න ඔයාගේ බෑග් එක නැති වෙලා තියෙනවා school sport meet day එක දවසේ. You are not sure where you put it. ඔයාට මේක හරියටම sure නෑ ඒක කොහෙද තිබ්බේ කියලා. Write a notice to display in the school canteen. ඔයාලට notice එකක් ලියන්නලු පාසලේ canteen එකේ display කරන්න. Use about 40 to 50 words. වචන 40ත් 50ත් අතර use කරන්න කියලා තියෙනවා. Include the following. ඔන්න මේ පහත තියෙන දේවල් include කරන්න, අන්තර්ගත කරන්න කියලා තියෙනවා. බලමු මොනවද කියලා. A brief description about the bag. බෑග් එක ගැන brief description එකක්. කෙටි හැඳින්වීමක් ඕනිලු. Contents of the bag. බෑග් එකේ ඇතුලේ තිබුණ දේවල්, content එක මොනවද කියලා ඕනිලු. A request to return it. දැනගත්තොත් මේක return කරන්න කියලා ඉල්ලීමක්, request එකකුත් කරන්න කියලා තියෙනවා. right. ඔන්න දැන් අපි notice එක ලියන්න යන්නේ. ඔයාලට මේ දීලා තියෙන format එකට ඔය තියෙන blanks ටික fill කරන්න තමයි තියෙන්නේ අදාළ ප්‍රශ්නෙට. right. A green colored North Face bag. ඔන්න bag එක ගැන කියනවා. ඔන්න මං කිව්වා වගේ එක මොන colour එකෙන්ද කියලා මම මෙතන විස්තර කරලා තියෙනවා. ඔයාලට කැමති නම් තව කමාස් කීපයක් ඇඩ් කරලා ඒකේ මැටීරියල් එක උනත් දාන්න පුළුවන්. A green colored කොළ පාට the North Face bag එකක්. කියන එකෙන් අදහස් වෙන එකක් කියලා. Next, with a lunch box, a pencil box, an umbrella and some exercise books. ඔන්න with lunch box එකක්, pencil box එකක්, කුඩයක් සහ exercise books ටිකක් සමග has been lost on school sports meet day. ඔන්න නැති වෙලා තියෙනවා school sports meet day එක දවසේ ඇටලින් place එක at the playground around ඔන්න වෙලාව දානවා around 10 am. If found, please return it to the principal office. මේකේ පාසලේදී නැති වෙච්ච දෙයක් නිසා ඔන්න මම office එක දැම්මා. Or contact the following number. ඒකේ විදිහට අපි use කරා. A handsome reward is awaiting for you. ඔයාට ඔන්න මේක හොයලා දුන්නොත් මොනවා හරි tag එකක් ලැබෙනවා කිව්වා. Finally, you have to put the date. අපි notice එක ලියන දවස දානවා. Contact person දානවා. EP ලකිඳු grade 11C. ඔන්න දැවා යාගේ class එකත් and යාගේ contact number එකකුත් අපි දැවා. right. ඔන්න ඔය විදිහට තමයි ඉතින් අපි අද lost notice එක ලියලා ඉවර කරේ. so ඉතින් මං හිතනවා ඔයාලට පැහැදිලිව තේරෙන්නේ නැති කියලා මේ පාඩම. ඉතින් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් comment section එකේ දාන්න. ඒ වගේම now it's your turn. Try writing a notice for a lost wristwatch. Imagine you lost it at school during lunch. Don't forget to share your answers in the comments below. See you in the next video.